නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අපට කිසිම මුදලක් වේදම් නොකර කරන්න පුළුවන් කුසල් 10ක් දහමේ උගන්වනවා. ඒවා දහමේ උගන්වන්නේ දස කුසල් කියලා. ඒවා කයින් කරන කුසල්, වචනයෙන් කරන කුසල්, සිතින් කරන කුසල් කියලා කොටස් තුනකට බෙදන්න පුළුවන්. අපි බලමු කිසිම මුදලක් වේදම් නොකර අපේ කයෙන් කරන්න පුළුවන් කුසල් මොනවද කියලා. සතුන් මැරීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, කාමයෙහි වර්ධවා හැසිරීමෙන් වැළකීම කියන මේ කාරණා තුන නොකර ඉන්නවා නම් කෙනෙක් ඔහු කයින් කුසල් කරන කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට අපි බලමු කිසිම වියදමක් නොකර වචනයෙන් කරන්න පුළුවන් කුසල් මොනවද කියලා. බොරු කීමෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, සැර පරුස වචන කීමෙන් වැළකීම, හිස් වචන කතා කිරීමෙන් වැළකීම. යමෙකුට මෙන්න මේ වචන හතරෙන් වැළකීලා ඉන්න පුළුවන් නම් ඔහු වචනයෙන් කුසල් කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. පින්වත්නි, දැන් බලමු අපි සිතින් කරගත කුසල් මොනවද කියලා. දැඩි ලෝභකමින් වැළකීම, එහෙම නැත්නම් තද මසුරු අදහස් ඇති කර ගැනීමෙන් වැළකීම, ක්‍රෝධ කිරීමෙන් වැළකීම, වැරදි දැකීමෙන් වැළකීම, හෙවත් මිත්‍යා දෘෂ්ටි අදහස් ඇති කර ගැනීමෙන් වැළකීම, එහෙමත් නැත්නම් සම්මා දිට්ඨියෙන් යුක්ත වීම. බලන්න පින්වත්නි, මේ කියන කුසල් සිදු කරගන්න අපට මුදල් වියදම් කරන්න ඕනේ නැහැ. පින්වත්නි, ඔබ කොලේකුත් පෑනකුත් අරගෙන මේ කුසල් 10 අනුපිළිවෙලින් ලියා ගන්න. ඊට පස්සේ ඔබ දැනටමත් වැළකීලා ඉන්න වැරදි වැඩ තියෙනවනේ, ඒවාට හරි දාගන්න. බලන්න ගණන් කරලා මම දැනටමත් කුසල් කීයක් කරනවද කියලා. හරි පින්වත්නි, ඊට පස්සේ ඔබ කල්පනා කරන්න දැනට ඔබ කරන වැරදි වැඩ තව කීයක් තියෙනවද කියලා. ඔබට පුළුවන් දවසින් දවස ඒ වැරදි වැඩවලින් වළකින්න. එවිට පින්වත්නි, ඔබ දස කුසල් කරන භාග්‍යවන්තයෙක් බවට පත් වෙනව නේද? තෙරුවන් සරණයි.